ගතක් ගලවගෙන ඉන්නව ඕයි නොදන්න මගුල් කතා කරන්නේ නැතුව ඉස්සන්ට උත්තර දීලා ඉන්න අවශ්‍යයි හාමුදුරුව හැටියට. මුන්ට මොනව කැවිලද මන්දනේ දෙවියන්ගේ හාල් කැවිලද? යකෝ මේ තරම් බුදු බලයකට අත තියන්න එනවද? මොලේ කල්පනාවක් තියනවද? සිංහලයන්ට කියලා මුස්ලිමුන්ට ගස්ස ගැනීම ලොකු උමනාවක් තියෙනවා. කීප දෙනෙකුට. ඔලොමොට්ටල නිලධාරී පැලැන්තිය මේ එකෙකුට බැරි වෙලා තියෙනවා මේ දරුවෝ වෙනුවෙන් එක ටේබල් එකකට එක වේදිකාවකට ඇවිල්ලා මේ ප්‍රශ්නය වෙනුවෙන් කතා කරන්න. මුන් මොක්කුන්ද කියලා අපි අහන්න ඕනේ. හැම කෙනෙක්ම අද පටන් නිල නොවන පොලිස්කාරයෙක් වෙන්න ඕනේ මේ රටේ අනාගතය ආරක්ෂා කරගන්න. ගෑනුත් නොවන පිරිමිත් නොවන කාන්තා නේවාසිකා ගාරවල මුරකාර රස්සාවට ගැලපෙන එවුන් එවන්න එපා හත්තිලාවේ පාර්ලිමේන්තුවට. ඒ වගේ දුර්වලයෝ ආපු ගමන් NGO කාර්යව අල්ල ගන්නවා. ඇයි ඌට පිරිමිකමක් නැහනේ? ඌට ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න බෑනේ. ආන් එහෙම එකෙක් ඉන්නවා බදුල්ලේ. තමුන්නාසලගේ ඡන්දෙන් තමයි ඌ වැඩිපුර පාර්ලිමේන්තුවට යන්නේ. අර ඩිලාන් පෙරේරා නැමැති වල් සත. මම අභියෝගයක් කරනවා. මයංගනේ චෛත්‍ය මළුවේදී සිවුරු ඇරලා හමුදාවට බැඳෙනවා. මොකද මේ තක්කඩියා ඊයේ පෙරේදා හාලියල පල්ලියකට ගිහිල්ලා මේ කාලකන්ණි වල් ඇමතිය කියනවලු බොදු බලසේන ආරව මේවා මේ ජාතිවාදී සංවිධාන අපි නිකන් ප්‍රභාකරන්ට වඩා භයානකයිලු. හාලියලට આવොත් අපි බලා එනවා තමයි යකෝ. අනිවාර්යෙන් හාලියලට නම් උඹ මොන නරියෙක්ද? උඹ හාල් මැස්සෙක්. ඩිලාන් පෙරේරා තමුන්නාන්සේ වගකීම ගන්න ඕනි. ඒ වගේම ඔප්පු කරන්න ඕනි. එක තැනකදී හරි බොදු බල සේනා සංවිධානය මුස්ලිම් කඩේකට බාර දීලා තියෙනවා නම් අපේ සංවිධානයේ ගෑවිච්ච කෙනෙක් හරි බාරගනි පරිව අභියෝගේ. ඒක එන්න ගියා බලන්නකෝ. ආණ්ඩුවක් කරනවා මේ අම්ම කෙනෙක්ට. එච්චරයි කරන්නේ. ඒක මුගයම හම්බෙන්ට ඔක්කොම මේක සෙල්ලම් දාන්න පුළුවන්. නිලධාරියෙක් නම් මේ මිනිස්සුන්ට පහදලා ඒක අදාළ වාදිකාරී කරන්න පුළුවන් වෙන්න ඕනේ. තාමුගෙන අහු කුමාරෙන් බයිනවා. කුණුහරුප යකෝ කුණුහරුප කතා නොකරන්නේ විපාකනේ. අපි ඔක්කොම හිතන් ඉන්නේ මේ හාමුදුරුවෝ යකෝ පොන්නෝ කියලාද? නැති බැරි දුප්පත් වලින් බවලලින් ආපු. ඔය ඔක්කොම හිතන් ඉන්නේ මේ අනේ මෙහෙම එන්න ඕනේ කියලාද? ගම්වල වෙන් නිකන් අහිංසක හාමුදුරුවෝට දාන පාට දාන්න එන්න එපා අපි. ඔක්කොම හිතන් ඉන්නේ මේ හාමුදුරුවෝ පොන්නෝ කියලා. මේ අනුන්ගේ පත්තික කණේ ඉඳලා පාරයෝ එක දැනගනියෝ අයකෝ අනුන්ගේ බත් කෑවත් හොඳක් තියෙනවා අපිට. ඒක තමයි අපි අභිවාදේ. උට ආවම උගන්නන්න ඕනේ මුංගනේ උගේ ලොකෝ උගේ ඉඳලා. ඔක්කොම හිතන් ඉන්නේ මේකේ මේ දුවක් කොට මේ පිලාඳුමට හැම එකක් නැහැ. ආවත් ගොඩවන්නේ බා විතර අවුලක් කරලා යන්නේ හොඳ. ආවත් ගොඩවල පාරයෝ අවශ්‍යයි ෆෝන් එක ගන්න මට ෆෝන් එක දෙන්න. මේ ෆෝන් එක ඊයයි දුකට දෙන්නල මේ රාජකාරී ඉවර කළා තමයි පොලිසිය දැනගනින්න තමුන්නාසලා. එහෙම බලු සක්කිලන කරන්න එන්න එපා. අතෙන්ට ගිහලා මොකද්ද කිව්වේ? අරින්න එපා ගේට්ටුව මුන්ට. එහෙම තමයි සලකන්නේ. මාත් මේ ගෙදර ඕපි ඩියුටි කරනවා කියලා මම ආවේ. හරිද? මෙයාට දේව සිද්ධාක දෙන්න පුළුවන්. ඔය දෙලයිට් එක ප්‍රශ්න තමුසලට. හා? පාරේ කොහොමද යන්නේ බෑගට ඔය උන්ට නීතිය උගන්වනවා නීතිය කලින් තොපි සදාචාරී කෙනෙක් මේ රටේ මනුස්සකම කෙනෙක් ගනින්න වල් පරයෝ 100,000ට නෙමෙයි පේසිය පුතාලා නීතිය කතා කරන්නේ නෝ නීතිය ඔක්කොම රැකෙයි මේක මේ සංඝයාසනේ මේක රැකේ නැත්තම් සිගුරුට සලකන්න බැරි උන්ද මේ
මහලොකුට දරවජක් ගහන් ඉන්නේ මේක රකින්න. දැන් මෙතන යන්නේ අපි. දැන් බල වීඩියෝ දාලා පෙන්න බලන්නකෝ.